ඔයා දන්නවද චීනෙන් බිලිබිලි කියලා YouTube වගේ වීඩියෝ ස්ට්‍රීමින් සොෆ්ට්වෙයාර් එකක් රිලීස් කරලා තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක රිලීස් වෙලා සතියක් ඇතුළත මිලියන් 9ක ඩවුන්ලෝඩ්ස් අරගෙන APK ලිස්ට් එකේ 38 වෙනි තැනට එන්න මේකට පුළුවන් වෙලා තියෙනවා. ඔයා දන්නවද YouTube එකක් දැන් තියෙන්නේ 10 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ මේක 38 වෙනි ස්ථානට ආවා කියන්නේ YouTube එකට අභියෝගයක් දෙන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. චීන කියන ලොකු ජනගහනයක් ඉන්න රටක් නිසා මෙයාට ග්‍රෝ වෙන්න ලොකු chance එකක් තියෙනවා. මේක තමයි ලංකාවේ පළවෙනියටම බිලිබිලි ගැන කරන වීඩියෝ එක. ඒ නිසා පොඩි වෙලාවක් අරන් channel එක subscribe කරන් යන්න. අපේ වීඩියෝස් බලන 95%කට වැඩි පිරිසම channel එක subscribe කරලා මේ වීඩියෝස් බලන්නේ. ඒ හින්දා පොඩි වෙලාවක් අරන් channel එක subscribe කරන් යන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. Gets you down, down, down. Gets you down, down, down. මම දැන් ඔයාලට කියන්නම් ඔයාලට මේක try කරන්න ඕන නම් කරන්න තියෙන ලේසිම දේ. ඔයාලට ඕන නම් Google Chrome එකට ගිහිල්ලා මෙතන බිලිබිලි කියලා search කළාත් ඔයාලට මේකේ website එකට යන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ app එක download කරන විදිය මම ඔයාලට කියා දෙන්නම්. mobile phone එකකින් ඔයාලට මේ app එක ලේසියම download කරගන්න පුළුවන්. මම මේ විදියට බිලිබිලි කියලා search කරාම මට options දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. පළවෙනි එක බිලිබිලි search කියලා. මේක තමයි mobile වලට තියෙන version එක. අනිත් එක තමයි බිලිබිලි කියලා ඔය laptop PC වලට use කරන version එක. මම මෙතන mobile phone version එකට යනවා. මේක Windows වලට optimize වෙලා නැති නිසා තමයි මෙහෙම පෙන්නන්නේ. මම මෙතන සිංහල කියලා search කරනවා. දැන් මේක සිංහල videos අඩු වට පේනවා. සමහර channel වල වලින් උස්සපු videos මෙතන දාලා තියෙනවා කට්ටිය. මේක මේ original creators ලා නෙමෙයි දාලා තියෙන මේ සමහර videos සිංහල videos කිහිපයකුත් මෙතන බලා ගන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්නන්න කොහොමද ඔයාලට මේ බිලිබිලි app එක download කරගන්න කියලා. ඔයාලගේ Android phone එකක් තියෙනවා නම් ඔයාලට APK එකක් විදිහට මේක download කරගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම්. මේ APK වලට ගියාම දැන් බිලිබිලි කියලා search කරාම ඔයාලට පේනවා මේකේ badge එකක් ගහලා තියෙනවා top කියලා. ඒ කියන්නේ පළවෙනි 100 අතර මේක තියෙන app එකක් නිසා. මෙන්න මේ විදිහට මම මේක install කරගන්නවා. මම මේක install කරලා තියෙන. දැන් අපි මේක open කරලා බලමු මේ app එක මොන වගේද කියලා. මෙන්න මේ වගේ TV එක රූපයක් තමයි මේකේ තියෙන්නේ. wow මේක interface එක නම් මාරම සරලයි. YouTube වලටත් වඩා ඇත්තටම සරලයි. ඔයාලට මේක Twitter වලින් හෝ Gmail එක දීලා හරි FB වලින් හරි log ගන්න පුළුවන්. සාමාන්‍ය YouTube වලට වඩා ටිකක් වෙනස්. ඔයාලට home discover ඒ කියන්නේ plus එකෙන් කරන්න ඔයාලට වීඩියෝ එකක් upload කරන්න පුළුවන්. එතකොට chats කියලා එකක් තියෙනවා. ඒ වගේම me කියලා දෙනවා. මේක තමයි me එකේ තමයි ඔයාගේ details බලා ගන්න පුළුවන් නේ. sign in වෙලා නැති නිසා මට කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. මම මෙතන ඔයාලට movie එකක් search කරලා පෙන්නන්නේ Avengers කියලා. ඔයාලට ඒ වගේ සිංහල search කරාම ඔයාලට මේ වගේ සිංහල content ටික බලා ගන්න පුළුවන්. මම ඔයාලට කලින් කිව්වා වගේ මේකේ අර සිංහල එක YouTube වල තියෙන channels වලින් උසව videos තමයි ගොඩක් තියෙන්නේ මෙතන. ඔයාලට මේ වගේ සින්දු කීපයකුත් බලා ගන්න පුළුවන්. මේක තියෙන විශේෂම දේ මම ඔයාලට වීඩියෝ ප්ලේ කරලා පෙන්නන්නම්. ad එකක් ළඟින් වත් යන්න එකට ad එකක් ප්ලේ වෙන්නේ නැහැ මේකේ. මම ඔයාලට මේකේ videos download කරන්න like දාන්න කමෙන්ට් කරන්න සාමාන්‍ය විදියට සේව් කරන්න වගේ දේවල් YouTube app එක වගේම තමයි ඊට වඩා ටිකක් සරලයි මේකේ. ඒ වගේම තව දෙයක් තමයි ඔයා දන්නවා සාමාන්‍ය ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ලෝ තැනක නම් YouTube එකේ අපි resolution මාරු කරද්දි මාරම lag එකක් එනවා. ඒ කියන්නේ හෙන වෙලාවක් බලන් ඉන්නව resolution එක මාරු වෙනකම් මේක එහෙම නෑ. අට බලා ගන්න පුළුවන් මාරම speed resolution මාරු වෙනවා. ඒ කියන්නේ දැනෙන්නේ නැත්නම් අට බලා ගන්න පුළුවන්. මම මාරු කරලා පෙන්නනවා කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාට resolution අඩු මේකේ ඉඳන් වැඩි එකට මාරු කරත් එහෙම ලොකු lag එකක් වෙන්නේ නැහැ. ටක් ගාලා මාරු වෙනවා. කියන්නේ දැනෙන්නේ නැහැ වීඩියෝ එකට කිසිම මේව එකක් වෙන්නේ නැහැ. ඒ වගේම ස්පීඩ් චේන්ජ් කරන්න පුළුවන්. ඒ වගේම කමෙන්ට් දාන්න පුළුවන් වගේ සාමාන්‍ය YouTube එකේ තියෙන ෆීචර්ස් ටිකම ඒ වගේම මේකෙත් තියෙනවා. මේක චීන app එකක්. ඒ වගේම මේකේ ads play වෙන්න එක තමයි මේකේ තියෙන ලොකුම benefit එක. අසාමාන්‍යයෙන් හොයනවා නම් හොඳ ෆිල්ම් බලන්න හොඳ app එකක්. මේක ඔයාලට ගැලපෙනවා. මොකද මේකේ ads play වෙන්නේ නැහැ. ඔයාට ඊමේල් එක හරහා වුණා මේක ලේසියෙන් sign වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. එන්නේ මෙතන ඔයාලට ක්‍රියේටර් කෙනෙක්ගේ නමක් හෝ ඕන දෙයක් ඔයාලට සර්ච් කරන්න පුළුවන්. ඔයාලට සාමාන්‍ය සිංහල content ටිකක් බලා ගන්න පුළුවන්. ඔය එක එක්කෙනා දාපුවා ගොඩක් තියෙන කොරියන් ඩ්‍රාමා සහ ඔය එක එක channel වලින් උස්සපු content තමයි මෙතන තියෙන්නේ. ඒක එතනට අහු වෙන්නේ නැහැ. මොකද YouTube සහ මේක කියන්නේ system දෙකකට run වෙන දෙකක්. මේක USA එකක් YouTube කියන්නේ මේක මේ චයින වල එකක්. ඒ නිසා ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ඔයාලට contents බලා ගන්න පුළුවන්. ඔයාලට ඕන නම් මේ app එක try කරලා බලන්න පුළුවන්. ඇත්තටම මේක හොඳයි. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේකේ rating එක. ඔන්න බලන්න මම ඔයාලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේක 38 වෙනි ස්ථානයේ තියෙනවා.
මම තව ටිකක් පල්ලෙහාට යනවා ඔයාලට බලා ගන්න පුළුවන් බිලිබිලි කියලා 38 වෙනි ස්ථාන තමයි මේක තියෙන්නේ ඊට පස්සේ නේ 10 වෙනි ස්ථාන තමයි YouTube එක තියෙන්නේ මම කියන්නේ YouTube for Android එක නෙමෙයි YouTube original එක කියන්නේ main YouTube version එක ඔයාලට බලා ගන්න බා 10 වෙනි ස්ථාන තියෙන්නේ අරක 38 කියන්නේ එක සතියකින් දෙකකින් තාට එක කාලයක් යද්දි YouTube එක පහු කරන්නත් පුළුවන්කමක් තියෙනවා මේක තාම අනිත් රටවල් අතර ජනප්‍රිය නෑ ලොකුවට මම එක ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ මේකට ඇඩ්ස් ප්ලේ වෙන්නේ නැති නිසා ඔයාලට මේක try කරලා බලන්න පුළුවන් තමන YouTube බලන ඔයා දන්නා වීඩියෝ ඇඩ්ස් ප්ලේ වෙනවා දැන් මාර කරදලයක් වෙලා තියෙන දිගටම ඇඩ්ස් ප්ලේ වෙනවා ඒ කියන්නේ 3-4 සමහරවට වීඩියෝස් වල ප්ලේ වෙනවා මේක කිසිම ප්‍රශ්නයක් නෑ ඔයාලට ෆිල්ම් බලන්න වගේ නම් සුපිරි ඇප් එකක් ඔයාලත් යූස් කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ චයිනීස් ඇප් එකක් කියලා ඔයාලට මේක ඔයාගේ Android ෆෝන් එකේ රන් කරන්න පුළුවන් මේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා like එකක් දාන්න comment කරන්න යන්න ඒක මටත් මගේ channel එකට කරන ලොකු උදව්වක් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු හැමෝටම සුබ දවසක් ඔයාලට ඕන නම් මේ උඩ තියෙන වීඩියෝ එකත් ක්ලික් කරලා බලන්න පුළුවන්